තමා. කො නංගි? ඔන්න චූටි නංගි අපේ. ශිනක්කි. එපා පුතේ. නංගි බය වෙලා. ඔයා බය වුණාද? අපි ඉන්නවනේ අනේ. Hi guys, welcome back to my YouTube channel. අද හොඳටම වහින දවසක් පේනවා ඉතින් ඔයගලන්ට. අපේ මල්ලි බබාට හොඳටම සනීප නැහැ. මොකද ඔයගලන් මං හිතනවා ගොඩක් කට්ටිය දන්නවා ඇති කියලා අපේ තාත්තා නැති වුණා. ඉතින් අපි ගොඩාක් වෙලාවට අපේ ගෙදර හිටියේ මේගොල්ලන් ගැන අපිට බලන්න බැරි වුණා. අපි ගෙදර එද්දි මෙන්න මෙයාට හොඳටම අමාරුයි. දැක්කනේ සද්දේ සතාට හුස්ම ගන්නත් බැරි තරම් සෙම. හච්චින් යවනවා, හොටු පෙරනවා. ඉතින් අපි ටක් ගාලා අපි දෙන්නම ගෙදර ආපු වෙලාවේ මේ දෙනාව වෙට් එකට අරගෙන ගියා. මෙයාට නම් ලෙඩ මොකුත් නැහැ දෙයියනේ කියලා. හැබැයි එයාට රේබිස් එක විතරක් තිබුණේ නැහැ. ඒ නිසා අපි දෙන්නම අරගෙන ගියා. ෂීබට නම් එකම අවුල අපි ගෙදර නැති වුණ එක. පේනවා නේද අපේ බබාලා දෙන්න යන ලස්සන. මේගොල්ලන්ට අපි කූඩයක් පොඩි කාලේ ඉඳන්ම පාවිච්චි කරේ නැහැ. පොඩි කාලේ කියන්නේ මේගොල්ලන්ට තාම ලොකු වයසක් නැහැ, මාස 5යි දෙන්නටම. එයාලා නිතර අපේ අම්මලා ගෙදර යන එන හින්දා බයික් එකට හුරු වුණා. නංගා. මල්ලි ගුඩ් නේ. නංගා එන්න. නංගා එන්න. අපේ සුදු බබා ෆස්ට් ටයිම් තමයි මෙතනට ආවේ. ඒ නිසාද චුට්ටක් චෙක් කරලා බලන්නේ. බූලි නම් කලින් ආව දවස් 2ක් විතරම. වලි සෙට්. එපා පුතේ. නංගි බය වෙලා. මෙයාලා ඉතින් තැනකට ඇවිල්ලා නම් එක විදියකට ඉන්නේ නැහැ. ළමයි දෙන්නෝ. අපේ ළමයි දෙන්නෝ. නංගි බබාව තමයි මුලින් ගත්තේ. එයාට වැක්සින් එකක් දෙන්න තිබුණේ. නංගි බබාව නම් ඕගලන්ට මතක ඇතිනේ. කැලණියෙන් ගෙනාවේ අපි. බ්ලොග් එක බලුවේ නැත්නම් බලන්න මම මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නම් ලින්ක් එක. නංගි බබා ගෙදරට චන්ඩිය වුණාට තැනකට ගියාම හරි බයයි. ගෙදරට තමයි ඔක්කොම සද්ද. ඩබල් එක දාන්න. වැක්සින් එක මේගොල්ලන්ට දුන්නට ඇත්තටම අපිට තමයි රිදෙන්නේ එක. පොඩි වෙලාවකට උනත් ඉතින් ඒගොල්ලන් කෑ ගහද්දී අපිට දුකයි. ඊළඟට ඉතින් මල්ලි බබාගේ ටර්න් එක. ඔන්න ඉන්නවා අපේ යස්ස පැටියා. මෙයා නම් මුල් කාලේ හරිම අහිංසකයි. අපේ අම්මලා එහෙම හරිය ආදරෙයි. මෙයා අහිංසකයි අපේ නංගි බබා නපුරුයි කියලා. මෙයා ඉතින් බෙහෙත් කරන්න ගියාම නම් තියෙන අහිංසකකම් මොකුත් නැහැ. තනිකර යකේ. ඒක නම් මදි. හැමදාම ගියාම හොස්පිටල් එක දෙවනත් වෙන්න කෑ ගහලා තමයි එන්නේ. එයාලටත් දැන් මෙයාව පුරුදුයි. එනකොටම දන්නවා යකා එනවා කියලා. එයා මෙතන ටේබල් එකේ ඉන්න චුට්ටක්වත් කැමති නැහැ. නෙබියුලයිස් කරන්න තමයි තියෙන්නේ. ඒගොල්ලන් අල්ලලා කරන්න බැරි වුණාම තමයි මේ කේජ් එකට දාන්න බැලුවේ. ඒකෙත් මෙයා ඉන්නේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලන් කලින් විදිහටම අතට ගත්තා. ටේබල් එකෙන් තියන්න ලං කරනකොටත් කෑ ගහනවා මෙයා. මේ වැඩේත් හරි ගියේ නෑ ඉතින් පේනවනේ. නංගි බබා බලන්නකෝ පව්වන්නේ හොඳටම බය වෙලා යා. අයියා S2 වහලා යාගේ. එයා බය වුණාම කොහොමත් අපි ළඟට අරගෙන S2 වහගෙන ඉන්නවා නම් එයාට කම්ෆර්ටබල් එතන.
මෙයා මේ මාස්ක් එක දානවටත් පොඩ්ඩක්වත් කැමති නෑ. ඊට පස්සේ ඒගොල්ලන් මෙහෙම තමයි කරේ. මෙයා ගෙනියනවා කියන්නේ ඉතින් වෙනම යුද්ධයක්. හවුලට මං හිතන්නේ. අම්මෝ සැරා අයියා. දැක්කනේ අන්තිමට පැනපු හැටි. හැබැයි ඉතින් ගොඩක් දුර දුවන්නේ නෑ. එයා මෙතන ආසම ප්ලේස් එකක් තමයි මේ. මෙතන ඉන්න හරි ආසයි. ඉතින් අපිත් එයාට එතන ඉන්න දුන්නා. කොහොමත් අපි යාට එතන චුට්ටක් විනාඩි 5ක් 10ක් ඉන්න දීලා තමයි ගෙදර යන්නේ. එතනදී ඔතන පුතා. ඊට පස්සේ ડોක්ටර් ඇවිත් මෙයාව චෙක් කරලා බලලා එයාගේ ලෙඩවලට ඉන්ජෙක්ෂන්ස් වගේක් දුන්නා. මෙයාව කන්ට්‍රෝල් කරනවට ඇත්තටම ડોක්ටර්ට වෙනම ගාණක් දෙන්න ඕනේ. පේනවනේ සැර. ඔයාලට මේ හොස්පිටල් එක ගැන කියන්න ඕනේ. මේකේ නම තමයි ඩොක්ටර් ශාම් ඇනිමල් හොස්පිටල්. මේ ડોක්ටර් හරිම හොඳයි. සතුන්ට හරිම කෙයාරින්. highly recommend කරන්න පුළුවන් ප්ලේස් එකක් තමයි මේ. මේක තියෙන්නේ 190 රෝඩ් එකේ පනාගොඩ. හරියටම කියනවා නම් පනාගොඩ පරාක්‍රම ස්කූල් එක තියෙන්නේ. අන්නේ ස්කූල් එකට චුට්ටක් ඉස්සරහින් මීටර් 50ක් වගේ පේන දුර. ඉතින් ස්පෙෂලි ඔයාලගේ බව්ව පෝස ඉන්නවනම් වකුගඩුවල ප්‍රශ්න තියෙන ගොඩාක් කට්ටිය කියන්නේ හොඳ කරන්න බෑ කියලානේ. මේ ડોක්ටර් හොඳ කරනවා. ડોක්ටර් චෙක් කරලා බලලා ඉවර වෙලා ડોක්ටර්ට හොඳ කරන්න පුළුවන් නම් කියනවා. ගොඩාක් හොඳ කරන්න බෑ කියලා අමාරු කන්ඩිෂන් වල ඉන්න සත්තු පවා හොඳ කරලා තියෙන නිසා රට වටේම තැන් හොයාගෙන යන කට්ටියට මම මේක දෙන්නේ පණිවිඩේ. ඔයගොල්ලන්ගේ බව් පෝසන්ගේ වකුගඩුවල ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම ડોක්ටර් ළඟට අරගෙන යන්න. බොරුවට සත්තු තියාගෙන සේලයින් දිදී ඉන්න තැන් වලට ඇත්තටම ගෙනියන්න එපා. මං කියනවට ડોක්ටර්ට චුට්ටක් පෙන්නලා බලන්න. පේනවනේ අපේ මල්ලි බබා යුද්ධ ප්‍රකාශ කරලා තියෙන්නේ. පේනවනේ කෝලා ડોක්ටර්ට දුන්න ෂොට් එකක් මෙයා. ඒක වීඩියෝ වෙලා නැහැ. ඊට පස්සේ ડોක්ටර් මේ අවසනවා. චණ්ඩියා කන්ට්‍රෝල් කරගන්නත් එපා ඉතින්. ආයිත් ඔන්න එයාගේ පුරුදු තැනට ගිහිල්ලා කොහොමත් බෙහෙත් කරපු ගමන් දුවන්නේ ඔතනට. එතන විනාඩි 5ක් විතර ඉන්න දීලා යාට ෂොට්ටක් අපි ඊට පස්සේ තමයි ගෙනියන්නේ. එහෙනම් ළමයි අදට vlog එක ඉවරයි. next vlog එකෙන් හම්බෙමු.